මම අද කතා කරන්න යන්නේ පළවෙනි පාවිච්චියේ ඉඳලම ස්කින් එකේ ලයිට් ගතියක් බ්‍රයිට් ගතියක් ගන්න පුළුවන් විදිහ ඒ වගේම කාලයක් පාවිච්චි කරලා ස්කින් එක වයිට් කරගන්න ඇක්නි හොඳ කරගන්න වගේ ස්කින් එකේ ප්‍රශ්න ගොඩාක් විසඳ ගන්න පුළුවන් වෙන විදිහේ ෆේස් මාස්ක් එකක් ගැන. ඉතින් ෆේස් එකට ඇප්ලයි කරන්න පුළුවන් ෆේස් මාස්ක් වර්ග බැලුවොත් ඕනි තරම් ෆේස් මාස්ක් වර්ග තියෙනවානේ. ෂීට් මාස්ක් තියෙනවා, ක්ලේ මාස්ක් තියෙනවා, පීල් ඔෆ් මාස්ක් තියෙනවා, අපි ගෙදරදී හදාගන්න DIY ෆේස් මාස්ක් තියෙනවා. මේ වගේ ගොඩ ෆේස් මාස්ක් වර්ග තියෙනවානේ ගන්න. ඉතින් ජෙලි මාස්ක් කියන්නේත් ඒ වගේ අපිට හොඳ බෙනිෆිට්ස් පළවෙනි පාවිච්චියේ ඉඳලම ගන්න පුළුවන් විදිහේ හොඳ ෆේස් මාස්ක් එකක්. ඉතින් ඇත්තටම අපි සැලෝන් එකට ගියොත් ෆේෂල් එකක් කරගන්න ඒ ෆේෂල් එකේ අන්තිම ස්ටෙප් එක විදිහට ෆේස් මාස්ක් එකක් දානවනේ. ඉතින් එහෙම ෆේස් මාස්ක් එකක් දාද්දි ගොඩක් වෙලාවට ජෙලි මාස්ක් කියන එකත් අපිට දැක ගන්න පුළුවන් ඒ වගේ ෆේස් මාස්ක් අතරේ. ඉතින් ඇත්තටම මේ ජෙලි මාස්ක් කියන්නේ හොඳ ඉෆෙක්ටිව් එකපාරින්ම රිසල්ට්ස් ගන්න පුළුවන් විදිහේ ෆේස් මාස්ක් එකක්. මම අද කතා කරන්න යන්නේ ඒ වගේ එකපාරෙම රිසල්ට්ස් ගන්න පුළුවන් විදිහේ ජෙලි මාස්ක් එකක් ගැන. ඉතින් මම කතා කරන්න යන්නේ ඩොක්ටර් මෙයිනා කියන බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ වගේ එන ආබියුටින් ජෙලි මාස්ක් එක ගැන. ඇත්තටම මේක මෙතන බොටල් එකේම මෙන්ෂන් කරලා තියෙනවා මේක යූස් කරන්නේ වයිට්නින් වලට, රිමූව් මෙලනින් and wrinkles and anti acne. ඉතින් ඔයාට මේකෙන් acne හොඳ කරගන්න, face එක whitening කරගන්න, ඔයාගේ melanin control කරගන්න වගේ ගොඩක් benefits වලට තමයි මේ mask එක use කරන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ බොටල් එකක් තමයි එන්නේ. මේක ගොඩක් කම්ෆර්ටබල් බොටල් එකක්. අපිට මෙතනින් හැන්ඩල් කරගන්නත් පුළුවන් විදිහට මෙන්න මේ වගේ එකකුත් මේ බොටල් එකේ තියෙනවා. ඉතින් මේ ඩොක්ටර් මෙයිනා කියන්නේ චයිනීස් කම්පැනි එකක්. ඉතින් මේ ඩොක්ටර් මෙයිනා කියන්නේ චයිනීස් කම්පැනි එකක්. ඇත්තටම මේ ඩොක්ටර් මෙයිනා කියන බ්‍රෑන්ඩ් එකෙන් එන ජෙලි මාස්ක් වර්ග ඕනි තරම් ඒ කියන්නේ මේ ආබියුටින් වලට අමතරව ගෝල්ඩ් ජෙලි මාස්ක් තියෙනවා. යාළගේ කේක බෙරිස් යදාගෙන හදාගන්න ජෙලි මාස්ක් තියෙනවා. ඒ වගේ ගොඩ ජෙලි මාස්ක් වර්ග මේ බ්‍රෑන්ඩ් එකෙන් ඒගොල්ලෝ හඳුන්ලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට එයාලගේ ලොකු කලෙක්ෂන් එකකින් මම සිලෙක්ට් කරගත්ත ජෙලි මාස්ක් එක තමයි මෙන්න මේ ආබියුටින් ජෙලි මාස්ක් එක. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේ බොටල් එකේ ඉස්සරහින් ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් මේකේ උඩින්ම තියෙනවා මේකේ ආබියුටින්, ඒ වගේම මේකේ ටාස්ක් එකක් මේගොල්ලෝ උඩින්ම මෙන්ෂන් කරලා තියෙනවා. whitening, remove melanin ඒ වගේ කියලා මෙන්න මේ වගේ මෙන්ෂන් කරලා තියෙනවා. ඒ වගේම මෙතන බලා ගන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එකේ functions සහ ingredients උත් include කරලා තියෙනවා. kojic acid, arbutin, collagen extract, hyaluronic acid, rose petals, glutathione, niacinamide වගේ තවත් ගොඩක් retinol වගේ තවත් ගොඩක් සුදු වෙන්න ඒ වගේම ඔයාගේ ස්කින් එකේ තියෙන ප්‍රශ්න හොඳ කරගන්න යූස් කරන්න පුළුවන් ගොඩක් හොඳ ingredients වර්ග මේකේ include වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒගොල්ලෝ මේක යූස් කරන්න ඕන විදිය, ස්ටෝර් කරන්න ඕන විදිය, මේකට අරගෙන තියෙන quality certificate මොනවද කියලා සහ මෙතන ඒගොල්ලන්ගේ barcode එක පවා එයාලා මේ බොටල් එකේ මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේක ඕපන් කරාට පස්සේ අපිට මොන වගේ දේවල්ද බලා ගන්න පුළුවන් කියලා. ඉස්සෙල්ලාම තියෙනවා මේ ප්‍රොඩක්ට් එක ආරක්ෂා වෙන්න ඕන නිසා මෙන්න මේ වගේ සිල්වර් ලිඩ් එකක්. ඇත්තට මේක ඕපන් කරද්දි මාර සුවඳක් එනවා. මේක ඇත්තටම ගොඩක් සුවඳ ප්‍රොඩක්ට් එකක්. තියෙන්නේ පවුඩර් එකක් විදිහට. ඉතින් මේ පවුඩර් එකේ රෝස් පෙටල්ස් උත් ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඇත්තටම මේක ගොඩක් නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් යූස් කරලා තියෙන හොඳ ප්‍රොඩක්ට් එකක්. මම දැකලා තියෙනවා මේගොල්ලෝ මේ වගේ ප්‍රොඩක්ට්ස් වල මේ ප්‍රොඩක්ට් එකේ කලර් එකකුණත් අරගෙන තියෙන බීට්රූට් පවුඩර් වලින් කියලා. ඉතින් ඒ වගේ ගොඩක් හොඳ නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් ඉන්ක්ලූඩ් කරලා හදලා තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේ ප්‍රොඩක්ට් එක. ඉතින් මම මේක යූස් කරලා තියෙන කෙනෙක් නම් දන්නවා මේක ස්කින් එකට කොයිතරම් කම්ෆර්ටබල් ප්‍රොඩක්ට් එකක්ද කියලා. ගාගෙන ඉන්න චුට්ටක්වත් අමාරු නෑ. ඇප්ලයි කරපු ගමන් එකපාරටම මාර විදිහේ කූල් එකක් මූණට දැනෙනවා. ඒ සමහරට මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් උත් හොඳට ස්කින් එකට ඇබ්සෝබ් කරගන්න ඒ කූලින් ඉෆෙක්ට් එක හෙල්ප් වෙනවා ඇති. කතා කරන්නේ මම මේ ප්‍රොඩක්ට් එක යූස් කරන කෙනෙක් විදිහට මේ ප්‍රොඩක්ට් එක ගැන මේකේ රිසල්ට්ස් එතකොට මේක යූස් කරද්දි මට දැනෙන දේවල් මොනවද කියලා. ඉතින් අපි ඒක ගෑවට පස්සේ වේලුනහම ඒක රිමූව් කරන්න හරිම ලේසි. එකපාරින්ම එක ලේයර් එකක් විදිහටම ෆේස් එකෙන් රිමූව් වෙලා යනවා. ඇස් උඩ තොල් උඩ උනත් මේක කිසි ප්‍රශ්නයක් නැතුව ඇප්ලයි කරගෙන ඉන්න පුළුවන්. ඒක රිමූව් කරාට පස්සේ ෆේස් එකේ හොඳ ෂයින් එකක්, ග්ලෝ එකක් එකපාරින්ම බලා ගන්න පුළුවන්.
ඔයාට මොකක් හරි පාටි එකකට හරි මොකක් හරි ෆන්ක්ෂන් එකකට හරි යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා ඒකට යන්න කලින් වොෂ් එකක් දාලා මෙන්න මේ ෆේස් පැක් එක යූස් කරොත් ඔයාට හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. ඒක කාලයක් තිස්සේ යූස් කරොත් ස්කින් එකේ හොඳ කල අප්වීමක්, එතකොට ස්කින් එකේ තිබ්බ චූටි ලප කැලල් නැති වෙලා ස්කින් එකේ ඇක්නි තියෙනවා නම් ඇක්නි හොද කරගෙන ඒ වගේ ගොඩාක් රිසල්ට්ස් ගන්න පුළුවන්. මටත් මගේ ස්කින් එකේ තිබ්බ පැචස් නැති කරගන්නත් මේක උදව් වුණා. වගේම ෂයින් එකක්, ග්ලෝ එකක් ගන්න, කලර් එක අප් කරගන්න මේ ප්‍රොඩක්ට් එක ගොඩක් හෙල්ප් වුණා. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට් එක සතියට දෙපාරක් වගේ දාන්න පුළුවන්. ඉතින් ඒ විදිහට යූස් කරත් ඔයාට මේ ප්‍රොඩක්ට් එක ලොකු කාලයක් යූස් කරන්න පුළුවන්. මමත් මේ ප්‍රොඩක්ට් එක අරන් දැන් ගොඩක් කල් මාස 3කටත් වැඩි. එතකොට තවත් මට කාලයක් යූස් කරන්න මේ ප්‍රොඩක්ට් එක තියෙනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකේ මේ ප්‍රයිස් එකට මේක ඇත්තටම ගොඩක් worth. අපි ගෙදර ඉඳන් ෆේෂියල් එකක් දාද්දී ඔයාලට පුළුවන් ඒකේ අන්තිම ස්ටෙප් එක විදිහට මෙන්න මේ ෆේස් මාස්ක් එක දාලා විනාඩි 20ක් ඉන්න. ඇත්තටම ගොඩක් හොඳ රිසල්ට්ස් බලා ගන්න පුළුවන්. කන්ටිනියු කරගෙන යන්න ඕනේ නැහැ එක දිගටම. මේක ඔයා යූස් කරන්න ඔයාගේ ස්කින් එකේ කලර් එක අප් වෙනවා, ඔයාගේ ස්කින් එකේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා කියලා ඔයාට නෝට් කරගන්න පුළුවන් වෙයි. මේකේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන කතා කරද්දී ඇත්තටම කාලයක් මම මේක යූස් කරලා තියෙනවා. මට එහෙම කිසිම ප්‍රශ්නයක් මුණි වෙලා නැහැ. පිම්පල් එකක්වත් දාලා නැහැ. මේ ප්‍රොඩක්ට් එක නිසා මට නම් ඒකේ පිම්පල් තියෙනවා නම් ඔයා ඒක මේක යූස් කරන්න කලින් ඩර්මටොලොජිස්ට් කෙනෙක්ගෙන් හරි එහෙම කාගෙන් හරි අහලා ඔයා මේක යූස් කරන්න ගන්න. එහෙම තමයි මේකෙන් ඇත්තටම පිම්පල් මාර්ක්ස් නම් හොද කරගන්න පුළුවන්. ඒක මම ගැරන්ටි කරලා කියන දෙයක්. මොකද මටත් එහෙම වුණා. ඒ වගේම තමයි මේකෙන් සුදු වෙන්න පුළුවන්, මෙලනින් අඩු වෙනවා. ඒ වගේ ඔයාගේ ෆේස් එකේ පිග්මන්ටේෂන් තියෙනවා නම් පිග්මන්ටේෂන් හොද කරගන්නත් මේ ප්‍රොඩක්ට් එක ඇත්තටම හොඳයි. සයිඩ් ඉෆෙක්ට්ස් විදිහට මම එක්ස්පීරියන්ස් කරලා නැහැ එහෙම කිසිම දෙයක්. ඒත් ඉතින් සමහර ඉන්ග්‍රීඩියන්ට්ස් වලට ඇලර්ජි වෙන අය ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියට මේ වගේ ප්‍රොඩක්ට් එකක් යූස් කරද්දී ටිකක් සැලකිලිමත් වෙන්න කියලා කියනවා. මේවා ෆේස් එකේ ඇප්ලයි කරන දේවල් විදිහට ෆේස් එකේ දෙයක් ඇප්ලයි කරද්දී ඔයාලා 10 පාරක්වත් හිතන්න. මොකද ෆේස් එක කියන්නේ අපිව ඉස්සලාම මිනිස්සේ දැක ගමන් ඉස්සලාම අපිව දකින්න දෙන්නේ. ඉතින් ෆේස් එකේ අපි ලස්සනට තියනවා නම් ඒ වගේම තමයි ෆේස් එක විනාශ වෙලා තියෙනවා නම් කාටවත් මුණ දෙන්නත් අමාරුයිනේ. ඉතින් එතකොට ෆේස් එකේ යූස් කරන දේවල් ගොඩක් සැලකිලිමත් වෙලා යූස් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද මේ වීඩියෝ එකෙන් කතා කරේ මේ ඩොක්ටර් මේනා කියන බ්‍රෑන්ඩ් එකේ එන ආබියුටින් ජෙලි මාස්ක් එක ගැන. හැමදේම මේකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද, අපි කොහොමද මේක යූස් කරන්න ඕනේ, යූස් කරාට පස්සේ මොන වගේ බෙනිෆිට්ස් අපිට ගන්න පුළුවන්, මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් මොනවද කියලා අපි කතා කරා. ඉතින් ඔයා මේ වීඩියෝ එකෙන් මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාට ඕනේ දේවල් දැනගන්නද කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම ඔයාට සුදු වෙන්න ඕන නම්, ඔයාගේ ස්කින් එකේ මෙලනින් චුට්ටක් අඩු කරගන්න ඕන නම් ඔයාට මේ ප්‍රොඩක්ට් එක බයි කරලා යූස් කරන්න පුළුවන්. තමයි මට කියන්න තියෙන මේ ප්‍රොඩක්ට් එක ගැන. ඔයා අරගෙනම try කරලා බලන්න. ගිහින් එන්නම්. Thank you.